මේ දවස්වල කවුරුත් හොයන සිදුවීමක් තමයි ඇමරිකාවේ ගුවන් යානයකින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් දියත් කරා. හැබැයි මේ අවස්ථාවේදී සියලුම දේවල් විනාශ වුණා කියලා තමයි සමහරක් මාධ්‍ය ජාලාවල ප්‍රචාරණය වුණේ. හැබැයි ඔබ දැකලා තියෙනවද ඒක මොකක්ද කියලා? හැබැයි ගොඩක් අය නම් කියන්නේ කිසිම රේඩාර් මධ්‍යස්ථානයකට මේවා අහුවෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ දැකලා තියෙනවද ඒකේ දර්ශන? චුට්ටක් ඉන්නයි. ඒ දර්ශන තමයි ඔයාලට දැන් පෙන්වන්න හදන්නේ. මේවා මේ එසේ මෙසේ ගුවන් යානාත් නෙමෙයි. මේවා නිපදවලා තියෙන්නේ අමුතුම ක්‍රමයකට. හැබැයි මේක චුට්ටක් බලන්නකෝ. ඔබ හිතන්නේ මොකද්ද? මීට වඩා වේගයෙන් ප්‍රියාසරා කළ හැකි මීට වඩා තවත් ගුවන් යානා හෝ තවත් විශේෂ දෙයක් තිබේද? ඔබේ අදහසට දාගෙන ලෝකයේ සාමය උදා වේවා කියලා අපි අනිවාර්යෙන් ප්‍රාර්ථනාවක් කරමු. නැත්තම් මුළු ලෝකෙම යුද්ධයක් ඇති වෙනවා කියන්නේ තුන්වන ලෝක යුද්ධේ පටන් ගත්තා වගේ කියලා ඔබට හිතෙනවද? ඔබට හිතෙන දෙයක් දාගෙන යන්න. මොකද මේ ලෝකයේ හැමෝටම සාමය තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම සාමය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.